Hello everyone. ආයිත් ඔන්න කොරියන් ඉන්ටේක් පටන් ගන්න යන්නේ. ඉතින් සීසන් එක පටන් ගන්න යන්නේ. මොකද සෙප්තැම්බර් ඉන්ටේක් එක කියන්නේ කොරියාවේ තියෙන මේජර් ඉන්ටේක් එකක්. ඉතින් ඔයාලත් බිසි, ඒ වගේම අපිත් බිසි වෙන්න යන්නේ. මොකද ගොඩාක් ඇප්ලිකේෂන්ස් එනවා, ස්ටුඩන්ට්ස්ලා එනවා. ඒ වගේම කොරියන් යුනිවර්සිටිස් වලින් ලංකාවට එනවා. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මම කෙලින්ම මාතෘකාවට බහින්න. කොරියාවේ යුනිවර්සිටි වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ certified universities සහ non certified universities කියලා. certified universities වලට apply කරනවා නම් ඇත්තටම සෙප්තැම්බර් intake එකට මේ වෙනකොට ඔයාලගේ process එක පටන් ගන්න තියෙන්න ඕන. මොකද certified university කියන්නේ high ranking universities ඒගොල්ලන්ගේ assessment criteria එක ගොඩාක් ඉහළයි. ඒගොල්ලෝ split එක තමයි ගන්න බලන්නේ. ඒ වගේම ඒගොල්ලෝ සැප්තැම්බර් පටන් ගන්න intake එකට අගෝස්තු අන්තිමට visa apply කරන්න මට කැමති නැහැ. දෙන්නෙත් නැහැ. කලින් ඒ කියන්නේ අඩු ගානේ ජූන් වන වෙනකොටවත් වීසා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ වගේ හොඳ යුනිවර්සිටි එකක අඩු යොදමින් යන්න නම් ඉක්මනට ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් හදාගෙන අඩුපාඩු හදාගෙන ෂෝමනීල හැත්ති කරගෙන IELTS අවශ්‍ය නම් ටොපික් අවශ්‍ය නම් ඒ ටික ක්ලියර් කරගෙන මේ වෙනකොට ඒ කියන්නේ ජූන් වෙනකොටවත් ඇඩ්මිෂන් එක ප්‍රොසෙස් කරන්න පටන් ගන්න. ඒ වගේම මේ යුනිවර්සිටිස් වලින් ගොඩක් අය ලංකාවට එනවා. ඔයාලා දන්නවා ඇති ඩියෝන් ඉන්ටර්නැෂනල් කියන්නේ ගොඩක් කොරියන් යුනිවර්සිටිස් වල ලංකාවේ එකම නියෝජිතයා. ඉතින් ඒගොල්ලෝ ලංකාවට එනවා. ඒගොල්ලෝ ලංකාවට ආවම ඒගොල්ලෝ කැමති ඕගොල්ලන්ව හම්බ වෙලා ඕගොල්ලන්ව ඉන්ටර්විව් කරලා ඕගොල්ලන් දැනගෙන ඕගොල්ලන්ට සපෝට් කරන්න ඇඩ්මිෂන් සහ වීසා ප්‍රොසෙස් එකට. ඉතින් අපෝ ඉක්මනට කන්ටැක්ට් කරගත්තොත් ඔයාලට මේක ඉක්මනින් කරගන්න පුළුවන්. තවත් දෙයක් අමතක කරන්න එපා. මේ පාර අපි කෙලින්ම e-visa masters programs වලට e-visa apply කරනවා. ඒ කියන්නේ කොළඹ තියෙන කොරියන් එම්බසි එකට ඉන්ටර්විව් එකට යන්න අවශ්‍ය නැහැ. වීසා ඇප්ලිකේෂන් එක බාර දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ඔයාගේ වීසා එක එන්නේ කොරියාවේ යුනිවර්සිටි එකකින් කොරියන් ඉමිග්‍රේෂන් එක හරහා. කෙලින්ම කියනනම් ඇත්තටම ඔයාලා ගෙදරටම වීසා ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. කොළඹ එම්බසි එකට යන්නේ නැතුව. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ඔපචුනිටිස් ඔයාලට අරන් එන අපි ගොඩක් අවස්ථාවන් ඔයාලට අරන් එන අපි කොරියාවේ යුනිවර්සිටිස් ගොඩක් එක්ක වැඩ කරනවා. මම නම් වශයෙන් කියනනම් Ajo University, Ajo Motor College, Calvin University, Cheongnan College, Gangseo University, Kyunggul University, Singyongju University, Songgok, Sungsil, Tomyong, Ulsan University, ඒ වගේම Angwon National University, Namseol University, Health College, Yongsan University, Gimhae University වගේ ගොඩක් යුනිවර්සිටිස් එක්ක අපි වැඩ කරනවා. මේ යුනිවර්සිටිස් වල business management, hotel management වගේ program කීපයක් නෙමෙයි තියෙන්නේ. English track එකකින් programs අඩු වුණාට Korean track එකකින් සාමාන්‍යයෙන් programs 100ක් පමණ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා decide කරන්න ඕනේ මුලින්ම Korean track එකකින් apply කරන්නේ English track එකකින් apply කරන්න කියලා. එහෙම decide කරාට පස්සේ අපිට පුළුවන් business management field එකේ එන්න නැත්නම් hotel tourism, cookery, culinary arts, IT, computing, software engineering, artificial intelligence, engineering, mechanical engineering, automobile engineering, automobile design, එතනින් ගියාම logistics and supply chain management, aviation management, marine management, agriculture, law, HRM, marketing, healthcare, elderly care, ඒ වගේම සමහර programs තියෙනවා beauty management සහ full scholarship ගන්න පුළුවන් nursing and healthcare management programs කීපයක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් programs වලට apply කරන්න ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. අර මම කලින් කිව්වා වගේ English සහ Korean track වලින්. ඉතින් ඊට අමතරව Korean language එක apply කරන ඔයාලට මේ ජූන් වල intake එකක් තියෙනවා. සෙප්තැම්බර් තමයි main intake එක. අර මම කලින් කිව්වා වගේ අපි කලින්ම ලැහැත්ති වුණොත් ඔයාලට අපිට පුළුවන් advice කරන්න මොනවද කොහොමද ඔයාලගේ gaps තියෙනවා නම් ඒ gaps clear කරගන්නේ අපිට පුළුවන් උදව් කරන්න හරි විදියට කොහොමද gaps clear කරන එක. ඒ වගේම IELTS වලට ගොඩාක් ලංකාවේ බය වෙලා ඉන්නවා. නමුත් පහුගිය intakes වලදී කියන්නේ ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ සෙප්තැම්බර් intake එකේදී මොකද උනේ කියලා එකපාරටම දවස් කිහිපයක් තියදී කොරියන් එම්බසි එකෙන් කොළඹ තියෙන කිව්වා IELTS 5.5 අවශ්‍යයි කියලා. ඉතින් ගොඩාක් ස්ටුඩන්ට්ස් ලාගේ සිහින බිඳ වැටුණා. නමුත් ඊට පස්සේ දැන් මාර්ච් intake එකට අපේ ගොඩාක් ස්ටුඩන්ට්ස් ලා IELTS කරගෙන කියන්නේ සෙප්තැම්බර් රිජෙක්ට් වුණත් මාර්ච් ඉන්ටේක් එකේදී IELTS කරගෙන කොරියාවට යන්න සමත් වුණා. ඉතින් ගොඩක් අය වෙලා තියෙන මේ ඉංග්‍රීසි වලට තියෙන බිය. නමුත් අපේ ස්ටුඩන්ට්ස්ලා මාස 2කින් මාස 3කින් අපේම IELTS ක්ලාස් වලට ඇවිල්ලා ලැන්ග්වේජ් එක ක්ලියර් කරගෙන IELTS 5.5 නෙමෙයි 6.5 ගත්ත අයත් ඉන්නවා ඒ අතර. ඉතින් ඔයාලට පුළුවන් ඒක IELTS ක්ලියර් කරගන්නේ කොහොමද කියලා අපිත් එක්ක කතා කරලා ඉක්මනින් ජොයින් වෙන්න. pending IELTS තියෙද්දි අපිට පුළුවන් ඔයාලට ඇඩ්මිෂන් අරන් දෙන්න. ඒ වගේම තවත් දෙයක් තමයි විශේෂයෙන් අපි දැනට දන්නේ නැහැ හරියටම. නමුත් කතාවක් තියෙනවා
කොරියන් එම්බසි එකෙන් නෙක්ස්ට් ඉන්ටේක් එකේ ඉඳන් මාස 6ක ගොඩක් වෙලාවට ෂෝ මනි පෙන්වන්න වෙයි කියලා. අපි කොහොමද ලැහැත්තිලා ඉන්නේ හොඳයි. ඒ නිසා දැන්ම අපිත් එක්ක සම්බන්ධ වුණොත් අපිත් එක්ක වැඩ කරන ෂෝ මනි පෙන්වන ආයතන අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයතන ඔයාලට අඳුන්ලා දෙන්න පුළුවන්. ඉක්මනින් මේ වැඩ ටික හරියට පිළිවෙලට ලස්සනට මේ මාස 3-4 ඇතුළත කරගන්න. තවත් දෙයක් මතක් කරන්න කැමතියි. පෞද්ගලික මාර්ච් ඉන්ටේක් එකේ අපේ visa success rate එක 95%යි. මම ඇත්තටම දැක්කා ගොඩක් පෝස්ට් දාලා තියෙනවා සමහර ආයතනෙන් වලින් අපේ 100%ක් visa approval ලංකාවේ එකම ආයතනය කියලා. එකම ආයතනය කියලා ගොඩක් අය දාලා තියෙනවා. අපි එහෙම බොරුවට පෝස්ට් දාන්න යන්නේ නැහැ. මොකද අපි දන්න විදිහට ලංකාවේ කිසිම ආයතනයක visa 100%ක් success වෙලා නැහැ. ඉතින් අපේ බයනතු අපි කියන අපේ visa success rate එක 95%ක් වෙන්නේ. ඉතින් මම කලින් කිව්ව විදිහට කොරියන් යුනිවර්සිටි 10කින් පමණ ඉතුරු මාස දෙක ඇතුළත ලංකාවට එනවා. අනිත් යුනිවර්සිටිස් ගොඩක් වලට ඔන්ලයින් ඉන්ටර්විව් තමයි කරන්නේ. ඉතින් ලංකාවට එන කොරියන් යුනිවර්සිටිස් වලින් මොකද කරන්නේ? ඒගොල්ලෝ වීඩියෝ රෙකෝඩින්ග්ස් අරන් යනවා. ඒ වගේම ඒගොල්ලෝ ඉන්ෆෝම් කරනවා ඉමිග්‍රේෂන් එකට ඒගොල්ලෝ මේ ස්ටුඩන්ට්ස්ලා ඉන්ටර්විව් කළා. ඒගොල්ලෝ බෑක් ඔෆිස් ඒගොල්ලෝ ගොඩක් වැඩ කරනවා ඔයගොල්ලෝ වීසා එක සක්සස් කරගන්න. ඉතින් ඒ නිසා ඔයාලා දැන්ම සම්බන්ධ වුණොත් අපිට පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න කොරියන් යුනිවර්සිටි එකක රිප්‍රසන්ටේටිව් කෙනෙක් හම්බෙලා ඔයගොල්ලන්ගේ තියෙන ඩවුට්ස් ක්ලියර් කරගන්න. ඒ වගේම ඒක වීසා එකට හොඳ පුෂ් එකක් ඉදලා හොඳ බෙනිෆිට් එකක් ඇඩ්වාන්ටේජ් එකක් ඉදලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ රෙකෝඩ්ස් තියාගන්න. ඒ වගේම ඒ රෙකෝඩ්ස් ඔයාලගේ විදියට වැදගත් වේවි ඔයාලගේ වීසා එකට. ඉතින් මේ වීඩියෝ එකට අමතරව මේක ජස්ට් ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් විතරයි. ඔයාලට විස්තර දැනුම් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාසය ඇතුළත තවත් වෙබිනාර්ස් දෙක තුනක් කරන්න සතිපතා. ඔයාලට පුළුවන් විස්තර දැනගන්න, විස්තර කතා කරන්න, අපිත් එක්ක වෙබිනාර්ස් සහ සම්බන්ධ වෙන්න. ඉතින් විශේෂයෙන් මේ දේ මතක තියාගන්න අප්‍රේල් මාසේ අන්තිම සහ ලබන මාසය පුරා කොරියන් යුනිවර්සිටිස් වලින් එන්න බලාපොරොත්තු වෙන හින්දා අපි ගොඩක් වෙලාවට මේ මාසයේ මුල් සති 3 ඇතුළත වෙබිනාර්ස් කීපයක් කරන්න Zoom සහ Google Meet තරහා වෙබිනාර්ස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට පුළුවන් ඒකට ජොයින් වෙලා ගොඩක් විස්තර දැනගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා අපෙන් විස්තර අරගෙන ඒ ඉන්ටර්වියුස් වලට මොහොත දෙන්නේ කොහොමද කියලා දැනගෙන හරියට ඉන්ටර්වියු එක කරලා පාස් වෙන්න. වෙබිනාර්ස් තියෙන ඩේට් සහ කොරියන් යුනිවර්සිටිස් වලින් ලංකාවට එන ඩේට්ස් අපි ඉක්මනින් අපේ Facebook ගිණුම හරහා ඔයාලට ලබා දෙන්න. ඒ වගේම අමතක කරන්න එපා අපේ ස්පෙෂල් පැකේජ් එකක් තියෙන මේ ජූන් ඉන්ටේක් එකේ කොරියන් D4 කොරියන් ලැන්ග්වේජ් වීසා එකට ඒ කියන්නේ ලක්ෂ 13කින් සම්පූර්ණ මුදල ලක්ෂ 13කින් ඔයාලට පුළුවන් කොරියාවේ අධ්‍යාපනය සඳහා යන්න. අපි ඒක ජූන් ඉන්ටේක් එකකට සෙප්තැම්බර් ඉන්ටේක් එකකට හඳුන්වලා දීලා තියෙනවා. කොරියන් භාෂාව හදන්න ලක්ෂ 13ක් ලක්ෂ 15-16 අතර ගණනකට D4 සහ මාස්ටර්ස් වීසා වලට යන්න අවස්ථාවක් අපි ලබා දීලා තිනවා. කරුණාකරලා අපේ කොළඹ මාතර සහ කැන්ඩි වල තියෙන බ්‍රාන්ච් එකක් සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. ඉතින් හරි විදිහට අඩු මුදලට හරි පාරෙන් හොඳම තැනින් කොරියාවේ අධ්‍යාපන සඳහා යන්න අවශ්‍ය නම් ඩියෝන් ඉන්ටර්නැෂනල් අපහා සම්බන්ධ වෙන්න. Thank you. Bye.